අයිබෝවන් අද ඉඳන් ආපහු අපි පටන් ගන්න දැමලෑකුරු වල ඉතුරු කොටස් ටික අපි බලාගෙන යමු. අද අපි බලන්න යන්නේ දැමලෑකුරු වල ඒන කියන අකුරු. ඒක ලියන විදිය ඒන කියන එක මෙහෙම පටන් අරන් එහෙම ලියන්නේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් ඒ කියන්නේ බිඳුවත් එක්කම ඇවිල්ලා මේ මේනවයි ඒන කියන එක. හරි. ඒකේ ලියන්න පුළුවන් වචන පහ කියන්නේ පළවෙනි එක එලි එලි කියන්නේ බියට. දෙවෙනි එකට එරි කියන්නේ ගින්න කියන එකට. එඩයි කියන්නේ බරට. හතරවෙනි එකට එළුඹු කියන්නේ අස්තිය. හරි. ඒ වගේම පස්වෙනි එකට අපි බලන්න යන්නේ අන්තිමට අපි බලන්නේ එන් කියන්නේ සංචයාව. හරි. මේ වචන පහ තමයි අපි අද බලපු වීඩියෝ එකේ තියෙන්නේ. පළවෙනි එකේ එලි, දෙවෙනි එකේ එරි, තුන්වෙනි එකේ එඩයි, හතරවෙනි එකේ එළුඹු, පස්වෙනි එක එන් කියන වචන පහ තමයි අපි බැලුවේ අද. මේ වචන ටික කට්ටියටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝස් ටික බලන්න අපිත් එක්ක දිගට කනෙක්ට් වෙලා ඉන්න.